එක පෙට්ටියයි මීමැසි ජනපද 6යි. මොකද්ද මේ කතාව? ඔබ දන්නවා මීමැසි පාලනයේදී කට්ටි බෙදීමකට ලක් කරනවා. එහිදී පෙට්ටිවලට වෙන වෙනම මීමැසි කට්ටි බෙදනවා. ඒ වගේම අභිජනනය කරන රජිනන් පට්ටු වැටීම සඳහා පුංචි රිජ්පෝන් බොක්ස් වලට දානවා. ඒවා මේට් යාඩ් වලට යවන්න වෙන වෙනම. නමුත් මේ අදහස් දෙකම එකතු කරලා පහසුවට හැසිරීමට පහසුව සඳහා අපි එක රිජිපෝන් පෙට්ටිය පාර්ටිෂන් කරලා 6කට ජනපද 6ක් දාලා වෙනමම අභිජනනය කරපු රැජිනන් 6ක් මේකට දාලා එයාලා එතන තියලා පට්ටිය වැටුණට පස්සේ ඊට පස්සේ සාර්ථකව එයාලා වෙනමම මීමැසි සාමාන්‍ය පෙට්ටි වලට පෙට්ටිගත කිරීමට තමයි අපි මේ සැලසුම් කරගෙන ඉන්නේ. ඒ අපි කොහොමද කරේ කියලා බලමු. මෙතනදී අපි කරේ මේ වගේ රිජිපෝන් සාමාන්‍ය පෙට්ටියක් අරගෙන සාමාන්‍යයෙන් රාමු 8 පෙට්ටියක රාමු දාන්න පුළුවන් විදියට කාමර 4කොත් රාමු 6 පෙට්ටියේ රාමු දාන්න පුළුවන් විදිහට කාමර 2කොත් සම්බන්ධ කරා. ඊට පස්සේ ඔය රජින කූඩුවල ඉන්න රජිනන් පැය 24ක් අපි තියලා තිබ්බා යාලට හුරු වෙන්න. ඊට පස්සේ දැන් ඔබ දකින්නේ මේ පැය 24කට පස්සේ එම රැජිනන් වෙන වෙනම ඒ ජනපදවලට හඳුන්ලා දෙන අවස්ථාවක්. ඒ තුලින් පැය 24කට පස්සේ හඳුන්ලා දෙනකොට ඔවුන් එම අලුත් රැජින බාර ගන්නවා. මොකද දවසකට කලින් එයාලා හිටියේ වෙන රැජිනක් එක හිටපු වෙන ජනපදවල මැස්සෝ. ඔව් දැන් අපි බලමු සති දෙකකට පසු මෙයාලගේ කොහොමද ප්‍රගතිය කියලා. දැන් මට මේ අවස්ථාවේ මගේ ටෙක්නීසියන් ලහිරු උදව් වෙනවා ඒ කාර්යය සඳහා. ඔව් ලහිරු අපි මුලින්ම පළවෙනි කාමරේ නිරීක්ෂණය කරමු. ඒ සඳහා අනිත් සියලුම කාමර උඩින් කවර් කරලා වහන්න. එතකොට අපිට මේ කාර්යය කිරීම සඳහා පහසු වෙනවා. ඒ අතරේ ඔබ බලන්න අපි මේ හැම කාමරයකටම එන්ටර් වෙන දොර වෙන වෙනම වර්ණවත් දේවල් වලින් තමයි සකස් කරලා තියෙන්නේ මේ මස්සන්ට පහසුවෙන් ඔවුන්ගේ දොර හඳුනා ගැනීම සඳහා. ඔව් දැන් අපි පළමුම වදය නිරීක්ෂණය කරනවා. එහිදී අපිට පේනවා රැජින ඉන්නවා බොහොම සුරක්ෂිතව. ඒ වගේම අපිට නිරීක්ෂණය වුණා දවසේ බිත්තරත් මෙහි තියෙනවා. ඒ කියන්නේ රැජින හොඳට පට්ටියේ වැටිලා එයා බිත්තර දාන්න පටන් අරන් ජනපදය හොඳ සක්‍රියව සිටින මොහොතක්. පළමු වදේ හිටපු රැජිනම අපි වෙනම සුරක්ෂිතව අල්ලගෙන දැන් අපි ආව පාට කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ අතරේ අපි දැන් ඊළඟට බලමු දෙවෙනි වදේ කොහොමද එයාලගේ ඩෙවලොප්මන්ට් එක කියලා. දෙවෙනි වදේ ටිකක් මට පේන්නේ කීරි වදයක් වගේ. අලුතෙන් හදපු වදයක් වගේ. ඔව් අලුතෙන් හදලා තියෙන වදයක්. එහිදී ඔයාලට දැන් බලන්න පුළුවන් මේ වදේ කොහොමද නිරීක්ෂණය මේ ඩෙවලොප් කරලා තියෙන්නේ කියලා. ඔව් අපිට දැන් ඔයාලට පේනවා හාල් වැට වගේ ගොඩාක් බිත්තර තියෙනවා. ඒ කියන්නේ මෙයා හොඳට සක්‍රියව බිත්තර දාන රැජිනක්. මේ ආකාරයට ඊට පස්සේ අපි රැජිනව පාට කර ගන්නවා. මොකද ඒක වැදගත්. අපි ඊනකට ඉදිරියේදී ජනපද නිරීක්ෂණය කරනකොට රැජින පාට කරලා තියෙන එක හරි වැදගත්. දැන් ඊට පස්සේ අපි මේ ආකාරයට අපි දැන් අඳුන්ලා දෙන්න යන්නේ. Kind to bees, the world's tiny heroes. Oh, and please subscribe to the Talk with Dr. Anu YouTube channel.